හායි ෆ්‍රෙන්ඩ්ස් අද අපි යන්නේ හයි ටී එකට. පොළොන්නරුවේ තියෙන සුදු අරලිය හොටෙල් එකට තමයි අද අපි යන්නේ. ඉතින් මම නම් කියන්නේ කපල් එකක් වුණාම හයි ටී එකට අනිවාර්යෙන් යන්න ඕනි. ඒක හොඳ අත්දැකීමක්. මොකද අපිට බලන්න පුළුවන් කාටද වැඩියෙන්ම කන්න පුළුවන්. ඇත්තටම කියනවා වගේ ඇත්තටම අපි ගෑල් ළමයිට කන්න පුළුවන්ද පිරිමි ළමයාට කන්න පුළුවන්ද කියලා අපිට දැනගන්න පුළුවන් හයි ටී එකට ගිහපුවාම. ඉතින් අපේ හයි ටී එක මේට ඒ කියන්නේ අපි කලින්ම බුක් කරලා තිබ්බ මෙතන මේ අපේ මේ සුදු අරලිය හොටෙල් එකට එන්නේ කීයටද? එතකොට අපි දෙන්න මේ හොටෙල් එක ගොඩාක් ලොකු අපසරියක් විහිදලා තියෙනවානේ. ඉතින් අපි දෙන්න කොතනද හයි ටී එක ගන්නෙ කියන එක අපි කලින්ම බුක් කරලා තිබ්බ නිසා අපිට ගොඩාක් ලේසි වුණා. අපිට වැඩි විස්තරයක් කියන්න උනේ නැහැ. ඉතින් එයාලා පිළියෙල කරන එකන් අපිට මෙන්න මේ වගේ වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා. අපි දෙන්න ඉතින් එතෙන් වෙලා වෙල්කම් ඩ්‍රින්ක් එක බිබී හිටියා. එයාලා අපේ හයි ටී එක ලෑස්ති කරනකම් ඒ බලද්දිමුත් මේ හොටෙල් අපි ඉතින් ඉඳගෙනත් පොඩක් වටපිට බැලුවා. හරිම ලස්සනයි. නිස්කලංකව තිබ්බ. මොකද එදා ගොඩක් කට්ටිය හිටියේනේ. අපි දෙන්න බුක් කරලා තිබ්බ වෙලාව වෙනවා. ඉතින් අපි බලමු මේ හොටෙල් එකේ ලස්සන වීඩියෝ එක ඉස්සරහදී මම තව පෙන්නන්නම්. අපි දෙන්න ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකක්වත් අරගෙන ඉවර වෙලා අපේ හයි ටී එක තාම ලෑස්ති කරනකම් අපි දෙන්න ඉතින් පොඩක් වටේ ඇවිද්දා. මේ පරිසරය ගොඩාක් ලස්සනයි. මේ දැන් ඔයාලා මේ දකින්නේ ඒ හොටෙල් එකේ තියෙන පූල් ඒරියා එක. පූල් එකත් මාරම ලස්සනයි. කියන්නේ ගොඩාක් ලස්සනට පේනවා කට්ටිය අඩු නිසා. ඔයාලා වීඩියෝ එකෙත් පේනවා. ගොඩක් එදා නම් ගොඩක් සෑහෙනම කට්ටිය හිටියේ නෑ. ටික දෙනෙක් හිටියේ. හරිම ලස්සනට අපි හැමතැනම දැක්කා. අපිට ගොඩක් ලේසිත් වුණා ඉතින් වීඩියෝ කරගන්නත් ලේසි. ඉතින් දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ අපි දැන් හයි ටී එක ගන්න තීරණය කරපු තැන. මෙන්න මේ නුග ගහ උඩ තමයි අපි හයි ටී එක ගන්න තීරණය කරේ. ඒ ගහේ පිහිටීම නම් අපිටත් හිතා ගන්න බෑ. ඒ හොටෙල් එකටම අමුතුම මේ ලුක් එකක් කියන්නේ අමුතුම ගතියක්. ඒ නුග ගහ ඒ ගහේ පිහිටීමේ වැවත් එක්කම හරිම ලස්සනට පේනවා. ඔතන තමයි ඉතින් අපි අපේ හයි ටී එක අපි දෙන ගන්න තීරණය කරේ. ඔන්න ඉතින් අපේ හයි ටී එක හැදුවා කියලා අපිට යාලා පණිවිඩේ කිව්වා. අපි දැන් ඉතින් මේ හයි ටී එකට යන්නයි හදන්නේ. ඉවසිල්ලක් නැතුවම බලාගෙන හිටපු දෙයක්. ඒ කියන්නේ මාරම අත්දැකීමක් ගන්න යන්නේ අපි. හරි අපි ඉතින් බලමු ගිහිල්ලා ඒ හයි ටී එක කොහොමද තියෙන්නේ කියලා. ඔය මේ පේන්නේ අපේ හයි ටී බුෆේ එක. අපිට හිතා ගන්න බැරි වුණා ඇත්තටම අපි දෙන්නට මෙච්චර දෙයක් කන්න පුළුවන් වේද කියලා. බලන්න ඒකේ තියෙන කෑම තමයි මේ. මේ වීඩියෝ එකේ යන අතරතුරදී ඉතින් අපි දෙන්න ටික කාලා තියෙන්නේ. ඒ කියන්නේ තනින් අඩු වෙලා තියෙනවා අපි කාපු නිසා. ඔය මේ වෙලාවේ යාමට චැලෙන්ජ් කරනවා. මට කන්න පුළුවන්ද යාට පුළුවන්ද කියලා. ඇත්තම කිව්වොත් මේක යාට කන්නත් බෑ මට කන්නත් බෑ. එනකොට අපි දැන් ඉතින් අත්හැරියේ නෑ. කොහොම හරි try කරා. ඒත් ඉතින් මේක අපිට ඉවර කරගන්න නම් බැරි වුණා. සෑහෙන්න ඉතුරුනා. ආයෙත් හයි ටී එකක් පැත්ත පළාතේවත් යන්නේ නැහැ කියලා තමයි අපි දා තීරණය කරලා ආවේ. ඒ වෙලාවේ අපිට විශේෂ සිදුවීමක් දැක්කන්න පුළුවන් වුණා මේ සුදු අරලිය හොටෙල් එකේ උඩ ඉඳලා බලද්දි මේ ඒ පේන වැවේ අලියෝ යන අවස්ථාවක් තමයි. ඒක නම් අපිට මාරම අත්දැකීමක්. කියන්නේ හයි ටී එකත් එක්කම තව මේ වගේ දේකුත් අපි කවදාවත් මෙහෙම දෙයක් දැකලවත් තිබෙන්නේ නැහැ. හැබැයි අහලා තියෙනවා වීඩියෝ වලින් දැකලා තියෙනවා ඒ හොටෙල් එකේ ඉතින් මෙහෙම අලි යනවා එහෙම පේනවා කියලා. ඉතින් එදා මේක දැක් ගන්න ලැබීමත් අපි දෙන්නට මාර්ම සතුටුයි. ඊපස්සේ අපි දැන් කාලා පිට තැති වෙලානේ. ඒ වෙලාවෙ ඉතින් අපි ඕකත් වීඩියෝ කර ටිකක් වෙලා ඉඳලා ඉතින් අපි ආවා. මම ඉතින් මේ වීඩියෝ එක බලන කාට හරි කියන්නේ
හොඳ අත්දැකීමක් ගන්න ඒ වගේ තැනකට ගිහිල්ලා බලන්න ඕනි කියලාම තමයි මම නම් හිතන්නේ. ඉතින් ඔන්න ඔහොමයි අපේ හයිටී චැලෙන්ජ් එක ඉවර වුණේ. මම හිතුවේ මට කන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එයාට කා ගන්නත් බැරි වුණා, මට කන්නත් බැරි වුණා. අපේ කෑම ගොඩක් ඉතුරු වුණා. ඒ වුණාට ඉතින් අපිට ගොඩක් සතුටුයි. මොකද ඒක අපේ ත්‍රිභාෂාවක්. හයිටී එකට යන එක. අනික මේ වගේ දර්ශනයකුත් අපි කවදාවත් දැකලා තිබෙන්නේ නැහනේ. ඉතින් මම මේ ආයෙත්